හරි ළමයි. එතකොට එහෙනම් මේ පොරොන්දු වෙච්ච විදිහටම මේ අපි දැන් මේ ඔයාලට අරන් එන්නේ ප්‍රයිම් ඩිකෝඩ් කියන වීඩියෝ සීරීස් එක. හරිද? එතකොට මේ ප්‍රයිම් ඩිකෝඩ් කියන වීඩියෝ සීරීස් එකේදී ඇත්තටම අපි ටොපික්ස් 10ක් ගැන කතා කරනවා. ඉතින් මේවා එක්සෑම් එකට අනිවාර්යෙන් එයිද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. නමුත් ඉතින් අර සිලබස් එකේ තියෙන අර ටිකක් අර කතා කළ යුතුයි කියලා හිතන ටොපික්ස් 10ක් අරගෙන මේ සීරීස් එක ඇත්තටම දිගටම කන්ටිනියු වෙනවා. එතකොට මේ පටන් ගන්න ඇත්තටම ප්‍රයිම් ඩිකෝඩ් වීඩියෝ සීරීස් එකේ සීසන් 1 එක ඇත්තටම. එතකොට මේ සීසන් 1 එකට වීඩියෝස් 10ක් තමයි ඇත්තටම එන්නේ. එතකොට මේ තියෙන්නේ ඒකේ පළවෙනි වීඩියෝ එක මේ එපිසෝඩ් 1 එක. එතකොට මේ මම අද එපිසෝඩ් 1 එකේදී ඇත්තටම කතා කරන්නේ මේ අනුක ජීව විද්‍යාව කියන පාඩමේ තියෙන මේ මාතෘකාවක් වෙච්ච මේ ඔපෙරෝනය කියන මාතෘකාව. හරිද? එතකොට මේ ඔපෙරෝනය ගැන ලොකු දීර්ඝ විස්තරයක් ඇත්තටම ඔයාලගේ රිසෝස් බුක් එකේ දීලා නැහැ. හරිද? ඒක ගැන සරලවම දීලා තියෙන්නේ මේ විදිහට ඔපෙරෝනය කියන්නේ මොකද්ද සහ අර ඔයගලන්ට මතක නම් පොඩි ටේබල් එකක් මේ නිකන් අර පොඩි කොටුවක් වගේ එකක් සයිඩ් එකෙන් දාලා ඔපෙරෝනයට මේ කොටස් ටික අයත් වෙනවා කියලා විතරයි ඇත්තටම මේ ඔයගලගේ අපේ රිසෝස් බුක් එකේ කියන්නේ බයොලොජි රිසෝස් බුක් එකේ දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රධාන වශයෙන්ම මේ අතර මේක පැහැදිලි කරගන්න තරමක් අපහසුතාවයක් තියෙනවා සමහර ළමයින්ට ඒ ඔපෙරෝනේ කොටස මේ ඔය තියෙන ටිකෙන් විතරක්. ඒ නිසා මම හිතුවා පොඩ්ඩක් මේක දීර්ඝව කතා කරන්න. ඔපෙරෝනේ ඇත්තටම තියෙන්නේ මොනවටද? ඔපෙරෝනේ හඳුන්වා දීම ස්ට්‍රක්චර් එක මොන වගේද? ඒ වගේ දේවල් කීපයක් ගැන පොඩ්ඩක් කතා කරන්න මම හිතුවා. ඒතර මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම යන්නේ ඔපෙරෝනේ කතාව. හරිද? එතකොට මෙහෙමයි ළමයි. දැන් ප්‍රාග්ඥස්ටිකයන්ගේ අපේ මේ සූනස්ටිකයන්ගේ වගේ ඇත්තටම අර වර්ණ දේහ කිහිපයක ඥාන පිහිටලා නැහැ. සූනස්ටිකයන්ගේ ගත්තොත් වර්ණ දේහ කිහිපයක තමයි එයාලගේ ඥාන පිහිටලා තියෙන්නේ. හැබැයි ප්‍රාග්ඥස්ටිකයෝ ගත්තම මේ ප්‍රාග්ඥස්ටිකයන්ගේ ඥාන එකම වර්ණ දේහයක එකක් පසුපස එකක් තමයි මේ ඥාන සෙට් එක පිහිටවලා තියෙන්නේ. ඒ ඥාන ඇත්තටම තනිපාලක ප්‍රදේශයකින් තමයි පාලනය වෙන්නේ. හරිද? තනිපාලක ප්‍රදේශයක්. එතකොට මේ තනිපාලක ප්‍රදේශයකින් පාලනය වෙනවා කියද්දිම නිකම් පොඩි අදහසක් අපිට හිතෙනවා නිකම් මේ ඔපෙරෝනය නිකම් ප්‍රාග්ඥස්ටිකයන්ගේ ශක්ති සංරක්ෂණය සඳහා වද්දෝ මේ සකස් වෙලා තියෙන කියලා. ඇත්තටම ළමයි ඒක තමයි උත්තරේ. හරිද? ඔපෙරෝනය කියන එක ගොඩාක්ම ප්‍රාග්ඥස්ටිකයන්ට වැදගත් වෙන්නේ මේ එයාලගේ ශක්ති සංරක්ෂණය සඳහා. අනවශ්‍ය විදිහට ශක්තිය වැය කරන්නේ නැතුව එයාලගේ අර අදාළ කාර්යක්ෂමතාව ලස්සනට තියාගන්න තමයි ඔපෙරෝනය කියන දේ ඇත්තටම දායක වෙන්නේ. හරිද? එතකොට මේ ඔපෙරෝනය ගැන රිසෝස් බුක් එකේ දීලා තියෙන අර්ථ දැක්වීම තමයි තනි ප්‍රතිලේඛන ඒකකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් ඥාන ඛණ්ඩයක්. එහෙම නැත්නම් මේ DNA අනුක්‍රමයක් කිව්වත් ඒත් වරදක් නැහැ. නමුත් අර පොතේ තියෙන විදිහටම ලියන්න ඕනේ. මොකද විහුවගත පේපරේට උත්තර ලියන්න ඕනේ මේ විදිහටනේ. ඒ අරනකොට ඔපෙරෝනේ ව්‍යුහය කියන්නේ ඔපෙරෝනේ ව්‍යුහය ගැන යාලා විස්තර කරලා තියෙන්නේ. ඔපෙරෝනේට කොටස් තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ප්‍රාරම්භක ප්‍රදේශය එහෙම නැත්නම් ප්‍රොමෝටර් සයිට් එක. ඊට පස්සේ ක්‍රියාකාරී ප්‍රදේශය මන් නැත්තම් ඔපරේට සයිට් එක සහ අවසාන වශයෙන් ව්‍යුහාත්මක ඥානය මන් නැත්තම් ස්ට්‍රක්චරල් ජීන්ස් කියන කොටස. හරිද? හැබැයි ඔය තුන දැනගත්ත පමණින් අපිට ඔපෙරෝනය කියන කියන්නේ ව්‍යුහයේ මේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න බෑ. ඔය කියපු කොටස් තුනට අමතරව ඇත්තටම අපිට ඕන වෙනවා මේ නියාමක ඥානය එහෙම නැත්තම් රෙගියුලේටරි ජීන් කියන කොටස. එතකොට ඒ කොටසයි ඔය කියපු කලින් කියපු කොටස් තුනයි හරියටම විස්තර කරගත්තොත් තමයි අපිට ඔපෙරෝනේ ක්‍රියාකාරීත්වය ලස්සනට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? මොන දෙයකටත් කලින්. හරි. මොන දෙයකටත් කලින් අපි දැන් බලමු මේ ඔපෙරෝනේ ව්‍යුහය මොන වගේද කියලා. හරිද? මම දැන් ඔයගලන්ට සරලව ඔපෙරෝනේ ව්‍යුහය ඇඳලා පෙන්නන්න මේ විදිහට. හරිද? කැමරාව බෝඩ් එකට zoom කරන්න. ඔපෙරෝනය ගත්තම මෙන්න මේ විදිහට අපිට අඳින්න පුළුවන්. සරලව. හරිද? එතකොට මේ ඔපෙරෝනේ මම මුලින්ම කිව්වා කොටස මාක් කරන්න කලින් ඒ කියන්නේ නියාමක ඥානය කියන කොටස පැහැදිලි කරන්න කලින් අනිත් කොටස් ටික පැහැදිලි කරලා ඉන්න මුලින් මේ විදිහට. මෙන්න මෙතනින් මම කළු පාට පෑන අරගෙන මාක් කරනවා. ප්‍රාරම්භක ප්‍රදේශය. ප්‍රාරම්භක ප්‍රදේශය. ඔකට අපි කියනවා ප්‍රොමෝටර් එක කියලා. හරිද? ප්‍රොමෝටර් කියලා. හරිද? ප්‍රාරම්භක ප්‍රදේශය නැතුව ප්‍රාරම්භකය කියලාම ලියමුකෝ අපි. හරිද? ඊළඟ කොටස. හරිද? ඊළඟ කොටස මම මාක් කරන්නම් මේ විදිහට. ඒක මම මේ විදිහට පොඩි විකරණය කිරීමක් කරලා, ඒ කියන්නේ පොඩි හැඩයක් එක්ක මේක අඳින්නම්. හරිද? පොඩි හැඩයක් එක්ක අඳින්නම්. ඒකට හේතුව මම කියන්නම්. හරිද? මෙන්න මේ තියෙන මේ කොටස.
ප්‍රාරම්භකයට පස්සේ අපි යන්න කොටස මම ඒක නිකන් මෙහෙම ඩොට්ස් වලින් මාක් කරලා පෙන්නන්නම්. මේ කොටසින් කොටස මම ඔයාලට හිමිට විස්තර කරගෙන යන්නම්. එතකොට මේ කොටසට අපි කියනවා ක්‍රියාකාරී ප්‍රදේශය. ඒකේ නම ඔපරේටර්. ඔය කියපු දෙකට අමතරව පොතේ තියෙන විදිහට ඔයගලන්ට දීලා තියෙන ඊළඟ කොටස තමයි ළමයි මම මේක තව පොඩ්ඩක් දික් කරගත්තා. හරි. ස්ට්‍රක්චරල් ජීන්ස් එහෙම නැත්නම් ව්‍යුහාත්මක ජාන කියන කොටස. මම ඒවා මෙහෙම මාක් කරන්නම්. ස්ට්‍රක්චරල් ජීන් A, ස්ට්‍රක්චරල් ජීන් B, ස්ට්‍රක්චරල් ජීන් C එක සහ ස්ට්‍රක්චරල් ජීන් D විදිහට මම මාක් කරන්නම්. හරි. මෙන්න මේකට මට කියන්න පුළුවන් ව්‍යුහාත්මක ජාන කියලා. ව්‍යුහාත්මක ජාන. හරි. ව්‍යුහාත්මක ජාන ස්ට්‍රක්චරල් ජීන්ස් කියලා කියන්න පුළුවන්. හරි. ඔන්න ඔය කියපු කොටස් තුනට අමතරව හරිද ඔන්න ඔය කියපු දැන් මේ පිටිපස්සෙන් ඇඳලා තියෙන කොටස් තුනට අමතරව මේ කතාව පැහැදිලි කරගන්න තියෙන අනිත් කොටස තමයි රෙගියුලේටරි ජීන් එහෙම නැත්නම් නියාමක ජානය කියන්නේ. ඒක මම මෙන්න මේ පැත්තෙන් අඳින්නම්. නියාමක ජානය regulatory ජීන් එක කියන්නේ. පැහැදිලිද? එතකොට මේක තමයි ළමයි සරලව ඔපෙරෝන එක සැකැස්ම. අපි සම්පූර්ණ ස්ක්‍රීන් එකට ගමු මේ ඇන්දෙක් ස්ට්‍රක්චර් එක. හරිද? මේක තමයි ඔපෙරෝන එක ස්ට්‍රක්චර් එක කියන්නේ. හරිද? ඒ අරකොට දැන් මේක තව දුරටත් පැහැදිලි කරගන්න තව චූටිම දෙයක් ඕන වෙනවා. ඒක තමයි මේ නියාමක ජානෙන් නිෂ්පාදනය කරන විශේෂ ප්‍රෝටීන් ආකාරයක් තියෙනවා ළමයි. හරිද? ඒ ප්‍රෝටීන් ආකාරයට අපි කියන්නේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේ මොකද්ද? මර්ධක ප්‍රෝටීනය කියලා. හරිද? මර්ධක ප්‍රෝටීනය. මම මර්ධක ප්‍රෝටීනය මෙන්න මේ හැඩයට අඳින්නම්. ඒකට හේතුවක් තියෙනවා මම ඒක හිමීට කියන්නම්. මේ තියෙන්නේ මර්ධක ප්‍රෝටීනය. හරිද? රිප්‍රෙසර් ප්‍රෝටීන් එක. හරි. ඒකේ නම මර්ධක ප්‍රෝටීනය. හරි. ඔන්නෝම අඳින්න පුළුවන් අපිට. දැන් මේ ක්‍රියාවලියට කලින් හරිද දැන් මේ කියන්න විස්තර කරන්න හදන ක්‍රියාවලියට කලින් මුලින්ම බලමු සාමාන්‍යයෙන් පොදුවේ කොහොමද ඔපෙරෝනයක් එයාගේ ක්‍රියාවලිය කරන්නේ කියලා. හරිද? ඔක්කොම කලින් දැන් මේක පොඩ්ඩකට අමතක කරන්න. හරි මම මේ ශක්ති සංරක්ෂණය කියන පාඩ එකම නැතර එයාලගේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීමට ශක්ති සංරක්ෂණය කරනවානේ. අන්න ඒ පාඩ එකේදී මම ආයි මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එකේ කතාව ඇදලා අරගෙන ඔයාලට හිමීට විස්තර කරන් යන්න. දැනට මේක ගැන හිතන්න එපා. හරිද? මේ ටික ගැන හිතන්න එපා. මම සරලව මුලින්ම මේ අර රිසෝස් බුක් එකේ තියෙන කොටස් තුනෙන් වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. ළමයි දැන් මේකේ තියෙන්නේ DNA වල තියෙන නියුක්ලියෝටයිඩ් භස්ම අණුපිළිවෙල. මේ ABCD ජීන් වල. හරිද? එතකොට මුලින්ම අපි ඔපෙරෝනේ මගින් ඇත්තටම කරන්නේ මේ ප්‍රාරම්භකය කියන කොටසට මුලින්ම වෙලා සම්බන්ධ වෙනවා RNA පොලිමරේස්. හරි. ඒතර අපි මුලින්ම අර කතාවත් චූට්ටක් පැහැදිලි කරගමු. චූට්ටකට මෙතනට ගන්නකො කැමරාව. අපි දන්නවා DNA to mRNA. හරි DNA to mRNA වෙන වැඩේට මොකක්ද අපි කියන්නේ? මෙහෙම පත් වෙනකොට මේකට කියන්නේ අපි ප්‍රතිලේඛනය කියලා. mRNA RNA to polypeptide. හරි polypeptide මේ ක්‍රියාවලියට අපි මොකක්ද කියන්නේ?
මේකට අපි කියන්නේ පරිවර්තනය කියලා. ප්‍රතිලේඛනය මේකට කියනවා පරිවර්තනය කියලා. හරිද? එතකොට ළමයි මුලින්ම වෙන්නේ හරිද? මුලින්ම වෙන්නේ මෙන්න මේකයි. මුලින්ම ප්‍රාරම්භකයට ඇවිල්ලා මෙතනදී සම්බන්ධ වෙනවා RNA පොලිමරේස්. හරිද? හිතන්නකෝ මේ මං ඇන්දේ RNA පොලිමරේස් කියලා අර ප්‍රාරම්භකයේ උඩින් මේ ඇන්දේ මෙයාට මට කියන්න පුළුවන් RNA පොලිමරේස්. හරිද? අර අපි දන්නවනේ අච්චු DNA දාමයක් මත DNA පොලිමරේස් ක්‍රියාත්මක වෙලා හරි කියන්නේ අච්චු DNA දා අර අලුතෙන් සංශ්ලේෂණය වෙන DNA දාමයක් හදන්න නම් DNA පොලිමරේස් ඇවිල්ලා ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් ඒ කියන්නේ අනුපූරක ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කර DNA නව්‍යව සංශ්ලේෂණය වෙන DNA දාම හදනවනේ. ඒ වගේ RNA පොලිමරේස් කරන්නේ හරිද? DNA එකේ තියෙන අර නියුක්ලියෝටයිඩ් අනුපිළිවෙලට අනුපූරක වෙච්ච රයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කරලා mRNA එක සකස් කරන එක. ඉතින් ඒ නිසා මේ RNA පොලිමරේස් ඇවිල්ලා ප්‍රාරම්භකයේ කොටසට සම්බන්ධ වෙච්ච ගමන් ක්‍රියාකාරී ප්‍රදේශය මොකද කරන්නේ? යා ස්විච් ඔන් වෙනවා. ඇත්තටම මේ ක්‍රියාකාරී ප්‍රදේශයේ ස්විච් ඔන් ඔෆ් කියලා මොඩ් දෙකක් තියෙනවා. මම මේ දෙක පැහැදිලි කරන්නම් අර කිව්වා වගේම රිප්‍රෙසර් ප්‍රෝටීන් එකේ කතාව ඔයගලන්ට කියලා දෙද්දි. හරිද? මම දැනට මේකේ සරල ක්‍රියාකාරීත්වය කියලා දෙන්නේ. හරිද? එතකොට මේ RNA පොලිමරේස් ඇවිල්ලා ප්‍රාරම්භකයට සම්බන්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න මෙතනින් mRNA හැදෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන තියෙන භස්ම අණුපිළිවෙල, ඒ කියන්නේ මේ තියෙන ස්ට්‍රක්චරල් ජීන් සෙට් එක තියෙනවනේ. අන්න ඒ සෙට් එකෙන් හදනවා mRNA අණුව. හරිද? හිතන්නකෝ මේ යන්නේ ඒ mRNA අණුව කියලා හදන. මේ හැදෙන්නේ mRNA අණුව. මෙතන වෙන්නේ අර ප්‍රතිලේඛන වැඩි. හරි? ප්‍රතිලේඛනය. ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක. හරිද? එහෙම හැදුවට පස්සේ mRNA එකක් ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණයට අනුව මොකද වෙන්නේ? මේ mRNA එකෙන් අපිට හම්බ වෙනවා කෘත්‍රිම පොලිපෙප්ටයිඩ් ආකාරය. කියන්නේ කෘත්‍රිම ඔයාලා දන්නවනේ එන්සයිම කියන්නේ කෘත්‍රිම පොලිපෙප්ටයිඩ් ආකාරයක්. ඒක අනුක ජීව විද්‍යාව යටතේ ඔයාලා ඉගෙන ගන්න ඕනේ. හරිද? මොකද සාමාන්‍යයෙන් ප්‍රාථමික පොලිපෙප්ටයිඩ් අපි සලකන්නේ නැහනේ. ඒ කියන්නේ මේ ප්‍රාථමික මේ පොලිපෙප්ටයිඩ් අපි සලකන්නේ නැහැ ළමයි මේ කෘත්‍යාත්මක පොලිපෙප්ටයිඩ් විදිහට. කෘත්‍රිම ප්‍රෝටීන විදිහට අපි සලකන්නේ තෘතීක මේ ද්විතීක තෘතීක සහ චාතුර්ථක ප්‍රෝටීන කියන මට්ටම්. එතකොට බොහොමයක් එන්සයිම ඇත්තටම තෘතීක මේ ව්‍යුහයෙන් දරන්නේ. එතකොට යාලා කෘත්‍රිම පොලිපෙප්ටයිඩ්. හරිද? ඒතර කොහොම හරි මෙතනින් මොකද කරන්නේ? mRNA අණුවෙන් හදනවා පොලිපෙප්ටයිඩ් එකක්. හරිද? ඒක මම නිල් පාටින්ම අඳින්නම්. හරිද? මොකක් හරි මෙහෙම පොලිපෙප්ටයිඩ් එකක් හදනවා කියන්නකෝ. ඒතකොට ඒක ඇවිල්ලා කෘත්‍යමය පොලිපෙප්ටයිඩ්. හරිද? මේ ක්‍රියාවලියට අපි කියන්නේ එතකොට මොකද්ද? පරිවර්තනය කියලා. හරි අපි දන්නවා mRNA එකකින් පොලිපෙප්ටයිඩ් හදනවා. එහෙම නැත්නම් නිශ්චිත ඇමයිනෝ අම්ල අණුපිළිවෙලක් හදනවා නම් ඒකට අපි කියන්නේ පරිවර්තන ක්‍රියාවලිය කියලා. පරිවර්තනය. Translation. හරිද? මෙන්න මේ විස්තර කරපු ප්‍රධාන කොටස් ටිකයි මෙන්න මේකයි මේ දැන් විස්තර කරපු මේ ක්‍රියාවලියයි තමයි ළමයි. එතකොට මේ සාමාන්‍යයෙන් අපි සලකන්නේ ඔපෙරෝනේ ක්‍රියාකාරීත්වය කියලා. මොකද කරන්නේ? RNA පොලිමරේස් එකක් ඇවිල්ලා මම තාම කිව්වේ නැහැ ක්‍රියාවලිය මොකක්ද කියන එක. කියන්නේ ක්‍රියාවලිය කියන්නේ මොන වගේ දේවල් වලටද මේ ඔපෙරෝනේ ගන්න කියලා. ඔපෙරෝනේ සරල ක්‍රියාකාරීත්වය තමයි ප්‍රාරම්භක ප්‍රදේශයට ඇවිල්ලා මුලින්ම RNA පොලිමරේස් එකක් සම්බන්ධ වෙනවා. එතකොට ක්‍රියාකාරී ප්‍රදේශයේ RNA පොලිමරේස් සම්බන්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? ස්විච් ඔන් වෙනවා. හරිද? එහෙම වෙලා මේ ABCD කියන ස්ට්‍රක්චරල් ජීන්ස් වලින් මොකද කරන්නේ? ප්‍රතිලේඛ මේ ඒක ඒ ස්ට්‍රක්චරල් ජීන්ස් වල තියෙන තොරතුරු ප්‍රතිලේඛනගත වෙනවා mRNA අණුවක් බවට. ඒ mRNA අණුව පරිවර්තනය වෙනවා කෘත්‍රිම පොලිපෙප්ටයිඩ් එකට. අර කියපු කතාව පැහැදිලි වෙනවා. මොකද්ද? තනි පාලක ප්‍රදේශයකින් කෘත්‍රිම පොලිපෙප්ටයිඩ් හදනවා. හරි? ඒක තමයි මේ කරේ. මේ තියෙන තනි පාලක ප්‍රදේශය. ඒ කියන්නේ මේ ක්‍රියාකාරී ප්‍රදේශය කියන්නේ ක්‍රියාකාරී ප්‍රදේශයම නැත්නම් මේකට පාලක ප්‍රදේශය කියන්නත් පුළුවන් ළමයි. හරි මේ ප්‍රාරම්භකයේ තියෙන පාලක ප්‍රදේශයම නැත්නම් ක්‍රියාකාරී ප්‍රදේශය කියන්නත් පුළුවන්. එතකොට
ඒකෙන් ප්‍රතිලේඛනගත වෙනවා මේ ඒකෙන් ඒකේ ක්‍රියාකාරීත්වය අනුව මොකද වෙන්නේ ABCD ව්‍යුහාත්මක ජාන වලින් mRNA එක ප්‍රතිලේඛනගත වෙලා ඒ mRNA අණු පරිවර්තනය වෙලා මොකද වෙන්නේ ඒ කියන්නේ ඒක නිශ්චිත ඇමයිනෝ අම්ල අණුපිළිවෙලක් බවට පත් වෙලා පොලිපෙප්ටයිඩ් හදලා ඒකෙන් කෘත්‍රිම පොලිපෙප්ටයිඩ් නිෂ්පාදනය වීමක් තමයි සිද්ධ වෙන්නේ හරිද සරලවම ඔක තමයි ක්‍රියාකාරීත්වය හරි දැන් බලමු අපි කොහොමද මේ කීප ඔපෙරෝනේ හරි මේ කීප ඔපෙරෝනේ කොහොමද අර ජීවීන්ගේ මං කියපු ශක්ති සංරක්ෂණ ක්‍රියාවලියට දායක වෙන්නේ කියලා ඔය කතාව පැහැදිලි කරගන්න ඇත්තටම ඔපෙරෝන වර්ග දෙකක් අපිට ඕන වෙනවා හරිද එකක් තමයි ලැක් ඔපෙරෝන් එක කියන්නේ ලැක් ඔපෙරෝන් කියන එක ළමයි ලැක්ටෝස් සීනි සම්බන්ධ ඔපෙරෝන් එකක් සහ ඊළඟ එක තමයි TRP ඔපෙරෝන් එක කියන්නේ ඒක ඇවිල්ලා ට්‍රිප්ටෝෆෑන් කියලා ඇමයිනෝ අම්ලයක් තියෙන්නේ අන්න ඒ මේ ඇමයිනෝ අම්ලයේ සම්බන්ධ ඔපෙරෝන් එකක් හරිද දැන් අපි අර පස්සර කල් තිබ්බ කතාව අදිමු මොකද්ද රිප්‍රෙසර් ප්‍රෝටීන් එක මුලින්ම ළමයි දැන් මම මේක මකා ගන්නවා හරිද එතකොට මේ ස්ට්‍රක්චර් එක ඔයාලට මතක නැත්නම් මුලින්ම කොළ කෑල්ලක පොඩ්ඩක් ඇඳ ගන්න මේක නම් කිරිලත් එක්ක එකම එක පාරක් මේක ෆුල් ස්ක්‍රීන් එකට ගන්නකො මේ කොටස හරි වීඩියෝ එක පෝස් කරලා මුලින් ඇඳ ගන්න ඊට පස්සේ දැන් අපි ඊටු කොටස පැහැදිලි කරගමු හරිලම එතකොට දැන් මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක තියෙනවානේ මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එකේ තියෙනවා ඇක්ටිව් and ඉන්ඇක්ටිව් කියලා ස්ටේජස් දෙකක්. ඒ කියන්නේ තත්ත්ව දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ ස්ටේජස් දෙක ඇත්තටම පාලනය වෙන්නේ. ඒ කියන්නේ ඒ කියන හැඩ දෙක පාලනය වෙන්නේ. ඒ කියන්නේ දැන් මම මෙහෙම ඇන්දොත් රිප්‍රෙසර් ප්‍රෝටීන් එකේ සක්‍රිය හැඩය තමයි මේක. හරිද? මේක ඇක්ටිව්. මේක ඇක්ටිව් ටයිප් එක. හරිද? ආයි මට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම ඉන්ඇක්ටිව් ටයිප් එක ඉන්ඇක්ටිව් ටයිප් එක මේ දෙකම රිප්‍රෙසර් ප්‍රෝටීන් එකේ මම ෂෝට් ෆෝම් එකෙන් ලියන්නම් RP කියලා හරි රිප්‍රෙසර් ප්‍රෝටීන් RP කියලා මම ලියන්නම් හරිද එතකොට මේ කියන රිප්‍රෙසර් ප්‍රෝටීන් එක හරි මේක දෙකට පොඩ්ඩක් අල්ලන්නකෝ කැමරාව හරි එතකොට මේ කියන එකේ දැන් වෙනස මොකද්ද කියලා තේරෙන්නේ නැත්නම් බලන්න මේකේ මේ අර පොඩි බඩ්ස් දෙකක් වගේ ඇවිල්ලා තියෙන්නේ. ඒ බඩ්ස් දෙක දික් වෙලා තියෙන කෙලින් අතට. හරි. මෙන්න මේ විදියට. මේකේ මේ බඩ්ස් දෙක තියෙන මෙහෙම පොඩි ඇන්ගල් එකකට. හරි. ඒක පැහැදිලිව පේන්න මැති කියලා මම හිතනවා. හරි. එතකොට ළමයි මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක. හරි රිප්‍රෙසර් ප්‍රෝටීන් එකේ හැඩය හරි සම්පූර්ණයෙන්ම තීරණය වෙනවා ළමයි ඒ අර සලකනු ලබන දැන් මම ඔපෙරෝන් දෙකක් කිව්වේ ඔයාලට ලැක් ඔපෙරෝන් සහ TRP ඔපෙරෝන් කියලා. ඔන්න ඔය කියපු ඔපෙරෝන් දෙකේ. හරි. ඔය කියපු ඔපෙරෝන් වල බාහිර පරිසරයේ තියෙන කියන්නේ ඒගොල්ලන්ට අදාළ බාහිර පරිසරයේ තියෙන ඔපෙරෝනේ තියෙන ප්‍රාග්නස්ටිකයේ මේ සලකනු ලබන ප්‍රාග්නස්ටිකයාගේ බාහිර පරිසරයේ තියෙන තත්ත්ව මත සම්පූර්ණයෙන්ම මේ දෙන්නගේ හැඩය තීරණය වෙනවා. හරිද? ඇත්තටම ඒකෙන් තමයි තීරණය වෙන්නේ. මොකද මේ අදාළ තත්ත්වයෙන් තමයි තීරණය වෙන්නේ මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක ඇක්ටිව් වෙනවද ඉන්ඇක්ටිව් වෙනවද කියලා. හරිද? එතකොට දැන් මම මුලින්ම ගන්නම් අර කියපු ලැක් ඔපෙරෝන් එක. හරිද? ලැක් ඔපෙරෝන් එක ගැන හිතන්නකෝ. එතකොට මේ මුලින්ම මේකත් කියලින්නම්. දැන් ලැක් ඔපෙරෝන් එක ගැන කියන්න කලින් පොඩි විස්තරයක් මෙහෙම කියලින්නම්. දැන් ලැක් ඔපෙරෝන් කියන එක කියන එක ළමයි ලැක්ටෝසීනියා සම්බන්ධය කියලා මම කලින්ම කිව්වනේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නකෝ ලැක්ටෝ දැන් මේ අදාළ ප්‍රාග්නස්ටික සෛලය. හරි අපි හිතමු මොකක් හරි ලැක්ටෝස් තියෙන මාධ්‍යයක ජීවත් වෙන කෙනෙක් කියලා. එතකොට මෙයාගේ වටේ ලැක්ටෝස් සීනි තියෙනවා නම් හරිද? ලැක්ටෝස් සීනි තියෙනවා නම් දැන් ඒ තියෙන ලැක්ටෝස් සීනි බිඳ හෙලන්න දෙපයි. ඒවා බිඳ හෙලන්න එන්සයිම නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙම නිෂ්පාදනය කරන්න ඕන නිසා මොකද වෙන්නේ? අර කියන රිප්‍රෙසර් ප්‍රෝටීන් එක ඉන්ඇක්ටිව් වෙනවා. හරිද? ලැක්ටෝස් සීනි තියෙනවා නම් මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක ඉන්ඇක්ටිව්. ඒ කියන්නේ අක්‍රිය තත්ත්වයේ තියෙන්නේ. ඒ වගේම ලැක්ටෝස් සීනි පවතිනවා නම් අපි කියනවා මේ ලැක්ටෝස් සීනි නැති තත්ත්වයක නම් අපි කියනවා මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක ඇක්ටිව් තත්ත්වයේ තමයි තියෙන්නේ කියලා. හරිද? එතකොට මම ආයි ඔපෙරෝනයක් ඇඳ ගන්නම් මේ විදිහට. දැන් සරලව අඳිනවා ඉස්සෙල්ලා වගේ ලොකුවට අඳින්නේ නැහැ. හරි. එතකොට මම මේ විදිහට අර වීඩියෝ ටික ටග් ගාලා ඇඳගෙන යන්නම්. මෙතන තියෙනවා රෙගියුලේටරි මේ සිංහලෙන්ම ලියාගෙන යන්නම් ඔක්කොම ටික දැන්. නියාමක ජානය
එතකොට මෙතන තියෙනවා ප්‍රාරම්භක ප්‍රදේශය ප්‍රාරම්භකය කියලා ලියන්න. එතකොට අනිත් කොටසට අපි කියන්නේ ක්‍රියාකාරී ප්‍රදේශය. හරි එහෙම නැත්නම් පාලක ප්‍රදේශය කියලා කියන්නත් පුළුවන්. පොතේ තියෙන්නේ ක්‍රියාකාරී ප්‍රදේශය කියලා. හරි ඒක මම අර මෙහෙම විකරණයක් එක්කනේ යන්නේ මම ඒක ආයි අඳින්නම් මෙතන. මේ විදිහට. මේ වෙදිත් වලට තේරුණා ඇති මේ විකරණය මොකක්ද කියලා මම මේ සැරින් සැරේට මේ අඳින එක මේ හැඩ කර. එතකොට මේ තියෙන්නේ ක්‍රියාකාරී ප්‍රදේශය. ක්‍රියාකාරු කියලා ලියන්නම්. පස්සේ මේ තියෙන්නේ ABCD වලින් දැන් දාන්නේ ස්ට්‍රක්චරල් ජීන් සෙට් එක. අපි මේ කතා කරන්නේ ලැක්කොපෙරෝන් එක ගැන. ලැක්කොපෙරෝන් ගැන ලැක්කොපෙරෝන්. හරි. දැන් බලන්න මෙච්චරයි කතාව. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ලැක්ටෝස් සීනි පවතිනවා නම් ලැක්ටෝස් සීනි බිඳ හෙලන්න ඕනේ. මොකක් හරි ප්‍රාග්නස්ටික සෛලයක් වටේ ලැක්ටෝස් සීනි තිබ්බොත් ලැක්ටෝස් සීනි බිඳ හෙලන්න ඕනේ. එහෙනම් ඔපෙරෝන් එක ක්‍රියාත්මක වෙලා අර කියපු විදිහට මේ ස්ට්‍රක්චරල් ජීන්ස් වලින් මොකක්ද එනං හදන්න ඕනේ ලැක්ටෝස් බිඳ හෙලීම සඳහා අවශ්‍ය එන්සයිම් එක හදා ගන්න ඕනේ. හරි අපි දැන් අපි මොකක් හරි එන්සයිම් මොකක් හරි X කියලා එන්සයිම් එකක් කියමුකෝ. හරි එන්සයිම් නම X කියලා ගමුකෝ. එතකොට මේ ලැක්ටෝස් බිඳ හෙලන්න ඕනේ එන්සයිම් එක හදා ගන්න ඕනේ. දැන් බලන්න රිප්‍රෙසර් ප්‍රෝටීන් එක කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා. හිතන්නකෝ මේ ලැක්ටෝස් පවතින අවස්ථාව දැන් ලැක්ටෝස් සීනි ලැක්ටෝස් සීනි පවතින විට. එතකොට මේ ලැක්ටෝස් සීනි පවතිනකොට මොකද වෙන්නේ? මේ නියාමක ජාලය මගින් දැන් හදනවා අර කීපු විදිහට රිප්‍රෙසර් ප්‍රෝටීන් එක RP එක. හරිද? අපි ඒක RP කියන්නේ ෂෝට් ෆෝම් එකකින් ඉස්සෙල්ලා නම් කරේ. මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක හැදුවට වැඩක් නැහැ ළමයි මෙතනදී ඇත්තටම. මොකද ලැක්ටෝසිනි පවතින නිසා මෙයා හරිද? ලැක්ටෝසිනි පවතින නිසා මෙයා ඉන්ඇක්ටිව් ටයිප් එකෙන් දැන් මේ ඉන්නේ. හරිද? ඉන්ඇක්ටිව්. ඒ කියන්නේ හරිද? මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක ළමයි ඇත්තටම ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනට. ඒක මම කියන්න කලිනුත් ඔයාලා සමහරට තේරෙන්නේ නැති. මේ හැඩේ අනුපූරකයිනේ මෙතනට. බලන්නකෝ මේ ප්‍රෝටීන් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම කනෙක්ට් වුණොත් මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක ඒ ගිහිල්ලා අර මේ ඔපරේටර් සයිට් එකට ක්‍රියා වැදුනොත් අන්න එක තමයි මේ කියන්නේ. හරිද? ඒතකොට මෙයා මෙතනට ගිහිල්ලා සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ? මෙතන මේ RP එක එහෙම නැත්නම් මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක සම්බන්ධ වුණාට පස්සේ මේ ප්‍රාරම්භකයේ ළඟට තව දුරටත් අර කියපු විදියට RNA පොලිමරේස් වලට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. හරිද? RNA පොලිමරේස් මම මෙතන ආයේ මේ කළු පාටින් ඇඳා. මේක මෙතන පැහැදිලි නැත්තම් මට මේ හරියෙන් තමයි ලියන්න වෙන්නේ ඒක. කැමරාව මේකට පොඩ්ඩක් ફોකස් කරන්න. පේන්නේ නැද්ද දන්නේ නැහැ. මං චූටියට ලිව්වා මේ විදියට. හරිද? මේ තියෙන්නේ RNA පොලිමරේස්. හිතන්නකෝ මේ කළු පාට බූලයක් වගේ කැඳලා තියෙන එක. හරිද? එතකොට මේ RNA පොලිමරේස් එකට ඇවිල්ලා මෙතන සම්බන්ධ වෙන්න විදිහක් නෑ ළමයි. මේ විදියට ඇවිල්ලා රිප්‍රෙසර් ප්‍රෝටීන් එක ක්‍රියාකාරී ප්‍රදේශයට සම්බන්ධ වුණොත්. රිප්‍රෙසර් ප්‍රෝටීන් එක මේ විදිහට ක්‍රියාකාරී ප්‍රදේශයට සම්බන්ධ වෙනවා කියන්නේ හරිද? එතනින් එහාට තවදුරටත් අර කීප විදිහට mRNA එකක් ප්‍රතිලේඛනගත වෙලා එතනින් කෘත්‍යාත්මක පොලිපෙප්ටයිඩ් හම්බ වෙන්නේ නැහැ. ඕක තමයි සරලම කතාව. මෙයා නිකන් හරියට අර ෆියුස් එක වගේ. ගැහුවොත් වැඩ ගැලවුවොත් වැඩ කරන්නේ නැහැ. හරි ෆියුස් එක පිච්චිලා ගියොත් අර විලායකකින් එක පිච්චිලා ගියොත් වැඩ කරන්නේ නැහැ නේ අපේ අර මේ ගෘහ විද්‍යුත් පරිපථවල වුණා. හරිද? එතකොට මෙතනදී මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක ක්‍රියා කරන්නේ අර කියපු ෆියුස් එක වගේ. මෙයා ඇවිල්ලා කනෙක්ට් වෙනවා. හැබැයි මෙයා සම්පූර්ණයෙන් පාලනය වෙන්නේ මේ රිප්‍රෙසර් ප්‍රෝටීන් එක ඇක්ටිව් ටයිප් එකෙන්ද ඉන්ඇක්ටිව් ටයිප් එකෙන්ද ඉන්නේ කියන එක සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ මෙන්න මේ බාහිර පරිසරයේ තියෙන ඒ කියන්නේ බාහිර පරිසරයේ අදාළ අපි සලකනු ලබන මාධ්‍ය මත. ඒ කියන්නේ බාහිර පරිසරයේ තියෙන සංඝටකයේත් එක තමයි තීරණය. දැන් මෙයා ලැක්කොපෙරෝන් එක නම් මෙයා රිප්‍රෙසර් ප්‍රෝටීන් එක ඇක්ටිව්ද ඉන්ඇක්ටිව්ද කියන එක තීරණය වෙන්නේ ලැක්ටෝස් සීනි පැවතීම ඕන පැවතීම මත. අර කීප විදියට TRP ඔපෙරෝන් එක ගැන කතා කරන්නේ. මේ කතා කරන්නේ ඉන්නේ අපි දැන්. දැන් අපි ඉස්සරහට කතා කරනවා TRP ඔපෙරෝන් එක ගැන. ඒ TRP ඔපෙරෝන් එකේදී ට්‍රිප්ටොෆෑන් කියන ඇමයිනෝ අම්ලය පිටතින් තියෙනවාද නැද්ද කියන එක මත තමයි මෙයාගේ ඇක්ටිව් ඉන්ඇක්ටිව් ටයිප් එක තීරණය වෙන්නේ. හැම වෙලාවෙම පවතිනකොට ඉන්ඇක්ටිව් වෙන්නෙත් නැහැ, තියෙනකොට ඉන්ඇක්ටිව් වෙන්නේ නැහැ. ඒක අර අදාළ තත්ත්වය මත වෙනස් වෙනවා. හරිද? දැන් මේ ලැක්කොපෙරෝන් එකේදී ලැක්ටෝස් සීනි තිබ්බොත් RP එක ඉන්ඇක්ටිව්. ඒකට හේතුව මොකද? දැන් ලැක්ටෝස් සීනි බිඳලා ගන්න මෙතනින් කෘත්‍යාත්මක පොලිපෙප්ටයිඩ් එක එහෙම නැත්නම් එන්සයිමක් හදා ගන්න ඕනේ. ඒ නිසා RP ප්‍රෝටීන් එක මොකද කරන්නේ? මෙතනට වෙලා සම්බන්ධ වෙන්නේ නැහැ ඉන්ඇක්ටිව් ටයිප් එකෙන් නිසා. මෙයා ඇවිල්ලා RNA පොලිමරේස් වලට ඉඩ දෙනවා මේ වැඩේ කරගෙන ඉස්සරහට යන්න. ඒ නිසා මෙතනට මේ RP ප්‍රෝටීන් එක මොකද වෙන්නේ? සම්බන්ධ වෙන්නේ නැහැ. හරි? සම්බන්ධ වෙන්නේ නැහැ.
හරි එතකොට ඉරෙක්ටිව් ටයිප් එකෙන් තියෙන්නේ එතකොට මොකද වෙන්නේ මේ දැන් මෙයා ඇවිල්ලා සම්බන්ධ වුන්නේ නැත්නම් මෙන්න මේ ක්‍රියාකාරී ප්‍රදේශයේ ස්විච් ඔන් මොඩ් එකට එනවා හරි මෙයාට RP ප්‍රෝටීන් එක සම්බන්ධ නොවුනොත් තමයි ක්‍රියාකාරී ප්‍රදේශයේ ස්විච් ඔන් එකට එන්නේ හරි ස්විච් ඔන් මොඩ් එකට එන්නේ එතකොට මොකද වෙන්නේ ඔන්න RNA පොලිමරේස් ටක් ගාලා ක්‍රියාත්මක වෙනවා එතනින් මෙයා හදා ගන්නවා ලස්සන්ට mRNA අණුවක් හරි RNA පොලිමරේස් වලින් මෙයා කෘත්‍යාත්මක පොලිපෙප්ටයිඩය හදලා පොලිපෙප්ටයිඩේ හරි එහෙම නැත්නම් උදාහරණයක් විදිහට එන්සයිම ඒ එන්සයිම මොකක්ද අපි ගත්ත X කියලා X කියන එන්සයිම ලැක්ටෝස් බිඳ හෙලන කෙනෙක් වෙනවා කියන්නකෝ හරිද එතකොට ඒ එන්සයිම ටක් ගාලා හදනවා ඔන්න ලැක්ටෝස් සීනි බිඳ හෙලන්න පටන් ගන්නවා හරි දැන් ශක්ති සංරක්ෂණයේ කතාව ගැලපෙන්නේ මෙහෙමයි මේ ලැක්ටෝස් සීනි තිබ්බොත්නේ හිතන්න දැන් ඊළඟ අවස්ථාව අපි සලකනවා ලැක්ටෝස් සීනි නැති අවස්ථාවක් හරි දැන් ඊළඟ අවස්ථාව මොකද කරන්නේ ලැක්ටෝස් සීනි නැති අවස්ථාවක් දැන් ඔන්න සලකනවා මම මුලින්ම අර වටපිටාව ඇඳගත්ත ටික මකා ගන්නම්කෝ හරි දැන් ලැක්ටෝස් සීනි නැති අවස්ථාව ලැක්ටෝස් සීනි නොමැති ළමයි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පාට් එක උගන්වද්දි මේ ඇත්තට මේ සිලබස් එකේ නෑනේ මේ ලැක් ඔපෙරෝන් එක TRP ඔපෙරෝන් නිකම්ම ඔපෙරෝන් එක ගැන විතරයි කියලා. නමුත් මම හිතනවා මේ විදිහට පැහැදිලි කරලා දුන්නොත් ඔයාලට ගොඩාක් මේ ඔපෙරෝන් එක කතාව පැහැදිලි කරගන්න ලේසි කියලා. නිකාම්ම පොතේ තියෙන දේ අර අපි ගිරව් වගේ පාඩම් කරගෙන යනවට වඩා පොඩ්ඩක් ප්‍රායෝගික පැත්තත් කල්පනා කරලා තව කරුණක් දෙකක් දැනගෙන යන එක විභාගයට හොඳයි කියලා මම හිතනවා මගේ පැත්තෙන්. හරි ඉතින් කැමති කෙනෙක්ට බලලා අයිඩියා එක ගන්න පුළුවන් මේක ක්‍රියාකාරීත්වය එහෙම කියලා ඉතින් අකමැති අයට කරන්න දෙයක් නැහැ අපිට. හරිද? එතකොට ලැක්ටෝස් සීනි නොමැති අවස්ථාවක් තමයි දැන් සලකන්නේ. ඔන්න අවස්ථාවේදී මොකද වෙන්නේ ළමයි දැන් ඇත්තටම එන්සයිමේ හදලා වැඩක් නැහැ. හරි? දැන් එන්සයිමේ හදලා වැඩක් නැහැ. මොකද දැන් ලැක්ටෝස් සීනි නැහැ. බින්ද හෙලන්නේ එන්සයිමේ ඕනේ නැහැ. මොකද එන්සයිමේ හදනවා කියන්නේ මේකට ශක්තිය වැය වෙනවනේ. අනේ දෙයනේ අපරාධින ඉතින් බොරුවට අර එන්සයිමයක් හදාගෙන මෙතන දඟලන්නේ. ඒ නිසා මෙහෙම නොමැති අවස්ථාවක් ආපු ගමන් ටක් ගාලා RP ප්‍රෝටීන් එක ඇක්ටිව් වෙනවා. හරි. මෙයා ඇක්ටිව් වෙනවා කියන්නේ මෙයා ටක් ගාලා ඇවිල්ලා මෙන්න මෙතනට සම්බන්ධ වෙනවා. හරි මෙන්න මේ කියන ක්‍රියාකාරී ප්‍රදේශයට සම්බන්ධ වෙනවා. ක්‍රියාකාරී ප්‍රදේශයට RP ප්‍රෝටීන් එක සම්බන්ධ වෙච්ච ගමන් මෙයා මොකද වෙන්නේ? මෙයා ස්විච් ඔෆ් ටයිප් එකට යනවා. තව දුරටත් RNA පොලිමරේස් වලට මෙතන සම්බන්ධ වුණත් හරිද වෙන්න බැරි වුණත් මොන දේ වුණත් මෙයාට තවදුරටත් mRNA හදන්න බැරි වෙනවා. හරි මෙතනින් mRNA අණුවක් ගහන්න බැරි වෙනවා. ඒකේ ප්‍රතිඵලයේ විදියට පොලිපෙප්ටයිඩ් හදන්න බැරි වෙනවා. හරිද මම ඔය පොලිපෙප්ටයිඩ් කියන එක මෙහෙම නිකන් මාක් කරලා පෙන්නන්නම්කෝ ඔයාලට. මෙන්න මෙහෙම. මෙතනින් මොකද වෙන්නේ? පොලිපෙප්ටයිඩ් හදන්නත් බැරි වෙනවා. අනේ ඉතින් එන්සයිම් එක හැදෙන්නේ නැහැ නේ පොලිපෙප්ටයිඩ් හැදෙන්නේ නැහැ කියන්නේ කොහොමද? ඉතින් ඒ කියන්නේ ඔන්න අර මුලින්ම කියපු විදිහට ශක්ති සංරක්ෂණය වෙනවා. තවදුරටත් ශක්තිය එහෙම නැත්නම් ඒ අදාළ කරලකනු ලබන ප්‍රාග්නස්ටික සෛලයේ මේ රසායනික සම්පත් හානි වෙන්නේ නැහැ. හරි හානි වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය නතර කරලා දානවා. දැන් ඔය කතා කරේ ලැක් ඔපෙරෝන් එක ගැනනේ. තව චුට්ටක් ඔක පැහැදිලි කරගමු TRP ඔපෙරෝන් එකත් ගැන කතා කරලා. හරිද? දැන් මම ඊළඟට සලකන්නම් TRP ඔපෙරෝන් එක. මේකේ කතාව ටිකක් වෙනස් ළමයි. හරි දැන් මේකේ ලැක්ටෝස් සීනි තිබ්බේ නැත්තම් අරයා ඇක්ටිව් වෙලා එහෙම නැත්නම් RP ප්‍රෝටීන් එක ඇක්ටිව් වෙලා එයා ඇවිල්ලා සම්බන්ධ වෙලා වැඩේ නතර කරන්නේ අරකේ එහෙම කතාවක් නෙමෙයි තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ TRP ඔපෙරෝනිය ගැන. පැහැදිලිද? හරි. මම සරලව මෙහෙම අඳින්නම් ඒකත් ටක් ගාලා. මෙතන අර කීප විදිහටම නියාමක ජානයේ තියෙනවා. මේ හරිය තියෙනවා ප්‍රාරම්භකය. මෙන්න මෙතන අර කීප විදිහට අපිට අඳින්න පුළුවන්
ක්‍රියාකරු නැත්නම් ඔපරේටර් එක කියන එක පොඩි වෙනසක් මම මෙතනදි ගන්න දැන් ඔයාලට හිතනවා දන්නේ හැම ස්ට්‍රක්චරල් ජීන් එකේම මේ ජීන්ස් 3යි තියෙන කියලා. එහෙම නෑ ජී. දැන් අතනත් කිව්වනේ ජාන පොකුරක් තියෙන්න පුළුවන් එක දිගට. ඒකෝල ළමයි ඇත්තටම ඔය ට්‍රිප්ටොපෑන් කියන ඇමයිනෝ ආම්ලය හදද්දි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ස්ට්‍රක්චරල් ජීන් එකට දල වශයෙන් මේ ජාන 5ක් විතර දායක වෙනවා. හරි ජාන 5ක් විතර දායක වෙනවා. මම ඒක ABCD E කියලාම ලියන්නම්. ඒක ඇත්තටම ලියන්නෙත් අර ඉස්සරහා ඉඳන් පිටිපස්සට නෙවෙයි පිටිපස්ස ඉඳන් ඉස්සරහට ලියන්නේ. ඒ කියන්නේ E එකෙන් තමයි පටන් ගන්න. හරිද? E D C B සහ A කියලා ස්ට්‍රක්චරල් ජීන්ස් තමයි තියෙන්නේ. හරි ව්‍යුහාත්මක ජාන. හරිද? එතකොට මේක සම්පූර්ණයෙන් සම්බන්ධ වෙන්නේ ට්‍රිප්ටොපෑන් කියන ඇමයිනෝ ආම්ලය නිෂ්පාදනය කරන්න. එතකොට ඒ කියන්නේ අර රිප්‍රෙසර් ප්‍රෝටීන් එකේ ඇක්ටිව් ඉන්ඇක්ටිව් ටයිප් එක පාලනය කරන්නේ කවුද? ඒක පාලනය කරන සාධකය තමයි පිටත තියෙන පරිසරයේ එහෙම නැත්නම් රසායනික පරිසරයේ ට්‍රිප්ටොපෑන් කියන ඇමයිනෝ ආම්ලය පැවතීම හෝ නොපැවතීම. හරිද? එතකොට දැන් අපි නිකමට හිතමුකෝ කලින් ගත්තෙත් නොමැති අවස්ථාව මේ පවතින අවස්ථාවනේ. හරිද? ඒතර අපි දැන් ඒ විදිහටම ගත්තොත් ට්‍රිප්ටොපෑන් කියන එක මම අදහස් කරන TRP කියලාම ලියන්න. TRP පවතින අවස්ථාවක් සලකන්න ළමයි. හරිද? එතකොට සුපුරුදු පරිදි නියාමක ජානය මොකක්ද හදන්නේ? අර රිප්‍රෙසර් ප්‍රෝටීන් එක හදනවා. එහෙම නැත්නම් මේ මර්ධක ප්‍රෝටීන් කියන එක හදනවා. හරිද? දැන් මේකෙදි කතාව වෙනස් වෙනවා. දැන් මේ ජාන ටික කේතනය වෙලා තියෙන්නේ ළමයි ට්‍රිප්ටොපෑන් කියන ඇමයිනෝ ආම්ලය හදන්න. හරිද? එහෙනම් TRP පවතින අවස්ථාවකදී කිසිම අවශ්‍යතාවයක් නැහැනේ ඔපෙරෝනේ ක්‍රියාත්මක වෙලා අර කීප ඇමයිනෝ ආම්ලය හදන්න. ඒ නිසා මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? RP එක ඔන්න ඉන්ඇක්ටිව් වෙනවා. හරිද? ඔන්න ඉන්ඇක්ටිව් වෙනවා. හරි ට්‍රිප්ටොපෑන් පවතින අවස්ථාවේදී ඉන්ඇක්ටිව් නෙමෙයි සමා වෙන්න ඇක්ටිව් වෙනවා. කලින් එකේනේ ඉන්ඇක්ටිව් උනේ. පවතින අවස්ථාවේදී දැන් මේකේ TRP පවතින අවස්ථාවේදී තවදුරටත් සෛලයට ට්‍රිප්ටොපෑන් අවශ්‍ය වෙන්නේ නැහැ හදාගන්න. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? RP ප්‍රෝටීන් එක ඇක්ටිව් වෙනවා. ඇක්ටිව් වෙනවා කියන්නේ මෙයා ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙනවා. RP ප්‍රෝටීන් එක හරි සම්බන්ධ වෙනවා මෙතනට. ඒ කියන්නේ ක්‍රියාකාරී ප්‍රදේශය මොකද වෙන්නේ? ස්විච් ඔෆ් මෝඩ් එකට ඔන්න එනවා. දැන් ක්‍රියාකාරී ප්‍රදේශය ස්විච් ඔෆ්. ඉතින් ප්‍රාරම්භකයට RNA පොලිමරේස් ඇවිල්ලා සම්බන්ධ වුණාට වැඩක් නැහැ. මොකද යාට mRNA මෙතනින් හදාගන්න බෑ. mRNA හදාගන්න බෑ කියන්නේ අර කී විදිහට පොලිපෙප්ටයිඩ් එක හදලා ඒ අදාළ ඇමයිනෝ ආම්ලය හදාගන්නත් බෑ. හරි. හරි. මේ පොලිපෙප්ටයිඩ් එක හදාගන්නත් බෑ. ඉතින් තවදුරටත් TRP පවතින අවස්ථාවේදී මොකද කරන්නේ? සෛලය කීයටවත් එයාගේ රසායනික ශක්තිය වැය කරන්නේ මේ කියන ට්‍රිප්ටොපෑන් කියන ඇමයිනෝ ආම්ලය හදන්න. මොකද දෙයනේ දැන් මේ වෙද්දි ට්‍රිප්ටොපෑන් පිටින් තියෙනවා. හරි. එහෙනම් ඉතින් සමහර අය මේ වෙද්දි දැන් ඊළඟට කියන්නේ නැහැ. තේරෙනවත් ඇති. හරිද? එතකොට ඊළඟ අවස්ථාවේදී මොකද වෙන්නේ? එතකොට පිටතින් දැන් TRP නොමැති විට හරි TRP නොමැති විට මොකද වෙන්නේ? දැන් සෛලයට ඔන්න ට්‍රිප්ටොපෑන් පිටතින් හිඟයි. දැන් එනම් මෙයාට හදා ගන්න වෙනවා මේක. එහෙනම් මොකද වෙන්නේ? ටක් ගාලා RP ප්‍රෝටීන් එක මේ නියාමක ජානය හදලා තිබ්බට මේ මොකද RP ප්‍රෝටීන් එහෙම නැත්නම් මර්ධක ප්‍රෝටීන් මොකද වෙන්නේ? ටක් ගාලා ඉන්ඇක්ටිව් වෙනවා. ඉන්ඇක්ටිව් වෙනවා කියන ළමයි මෙයාට මෙතනට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. හරි මෙයාට මෙතන සම්බන්ධ වෙන්න බැරි වෙනවා. කතිරේ දාන්න බැරි වෙන අවස්ථාවට. හරි. එහෙනම් ටක් ගාලා ක්‍රියාකාරී ප්‍රදේශයේ ස්විච් ඔන් මෝඩ් එකට එනවා. ප්‍රාරම්භකය ළඟට ඇවිල්ලා RNA පොලිමරේස් සම්බන්ධ වෙනවා. හරි RNA පොලිමරේස් චුට්ටක් මේ හරි ફોකස් කරලා ගන්න. පේන්නේ නැහැ වගේ නම්. එතකොට RNA පොලිමරේස් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? තවදුරටත් කිසිම බාධාවක් නැහැ RNA පොලිමරේස් වලට. එයා පටන් ගන්නවා mRNA අණුව හදන්න. හරි mRNA අණුව නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඒ mRNA අණුව එහෙම කේතනය වෙනවා. එතකොට මේ තියෙන ජාන පහ හරි ABCDE කියන අපි දැම්මේ ওই ජාන පහ කේතනය වෙලා තියෙන්නේ ට්‍රිප්ටොපෑන් ඇමයිනෝ ආම්ලය හදන පොලිපෙප්ටයිඩ්ස් හදාගන්න. එතකොට ඒ පොලිපෙප්ටයිඩ් හදාගන්නවට අග්ගල කියන්නේ පෙප්ටයිඩ් ඒ කේතනය වෙච්ච පෙප්ටයිඩ් හදනවා. ඉතින් අන්න ඒකෙන් මොකද වෙන්නේ? අර TRP එහෙම නැත්නම් ට්‍රිප්ටොපෑන් හරි මං කියවෙලන ට්‍රිප්ටොෆෑන් සෑදීම සඳහා කේතනය වූ පෙප්ටයිඩ්
හරි මං හිතනවා මේ කතාව පැහැදිලි ඇති කියලා. TRP පවතින විට මොකද කරේ අර කියපු විදිහට මොනවාද ප්‍රාග්නස්ටික සෛලයෙන් තවදුරටත් එයාගේ රසායනික සම්පත් හානි කරේ නැහැ ට්‍රිප්ටොෆෑන් හදාගන්න. ඔන්න ට්‍රිප්ටොෆෑන් නොමැති අවස්ථාවක් ආවා. ටක් ගාලා අර මර්ධක ප්‍රෝටීන ඉනැක්ටිව් වුණා. එයා තවදුරටත් ක්‍රියාකාරී ප්‍රදේශයට සම්බන්ධ වෙන්නේ නැතුව ගියා. ඒකෙන් RNA පොලිමරේස් වලට තියෙන බාධා වයින් වුණා. ඒ බාධා වයින් වෙලත් එක්ක මොකද උනේ? එයා ඔන්න පටන් ගත්තා mRNA එක බවට ප්‍රතිලේඛනගත වෙලා මෙතන තියෙන ජානානු පිළිවෙල අනුව ඒකෙන් හදාගත්ත ට්‍රිප්ටොෆෑන් සෑදීම සඳහා කේතනය වෙච්ච පොලිපෙප්ටයිඩ්. ඔන්න ඕක තමයි ළමයි ඔපෙරෝනේ කතාව. හරිද? එතකොට අපි ලස්සන්ට ට්‍රිප්ටොෆෑන් හදන ඔපෙරෝනයකුයි ඒ වගේම ලැක්ටෝස් සීනි බිඳ හෙලන ඔපෙරෝනයකුයි එහෙම නැත්නම් උදා මේ කියනවා නම් ලැක් ඔපෙරෝන් සහ TRP ඔපෙරෝන්. හරි? ගැන ලස්සන්ට ඒ කියන්නේ ඒ කියපු ඔපෙරෝන් දෙක ඇසුරෙන් ලස්සන්ට ඔපෙරෝනේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගත්තා. ඉතින් ඔපෙරෝනේ කෘත්‍යයත් මම හිතන්නේ හොඳටම පැහැදිලි වුණා. ශක්ති සංරක්ෂණයේ පාර්ට් එක සෑහෙන පැහැදිලි වුණා. එතකොට මේක තමයි ළමයි එතකොට එපිසෝඩ් 1 එකේ මම හිතන්නේ සාරාංශය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් සර් ගොඩාක් දිග මේ දෙයක්නේ කතා කරේ කියලා. ඒ කියන්නේ විෂය නිර්දේශයට පිටින් ගිහලා. නමුත් ළමයි මම විශ්වාස කරන විදිහට විෂය නිර්දේශයට පිට නෑ. මොකද දෙයක් අඩුවට දැනගන්නවට වඩා ඒ කියන්නේ භාගයට දැනගන්නවට වඩා මේ මම හිතනවා අර සම්පූර්ණයෙන් ක්‍රියාකාරීත්වයත් එක්ක ලස්සනට දැනගත්තොත් ඔයාලට ලොකු දෙයක් එක්සෑම් එකේදී කරන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ඊටත් වඩා ළමයි තව නොදන්න එක්කෙනෙක්ට කියලා දෙන්න ඔයාලට හැකියාව හම්බ වෙනවනේ ඒකෙන්. ඒක කොච්චර වටිනවද? ඉතින් ඒ නිසා මේ මම හිතනවා මේ මාතෘකාව අර ගොඩක් අයට කොමත් අනුක ජීව විද්‍යාව කිව්වම අර මේ නිකන් කියන්නේ ඒක අර අමාරු සීන් එකේ තියෙන පාඩමක්නේ කොහොමද? ඒ නිසා මේ මම හිතනවා ගොඩක් අයට මේ කතා කරපු කොටස වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේක තමයි එහෙනම් එපිසෝඩ් 1 එකේ සාරාංශය. එහෙනම් අපි ඊළඟට හම්බ වෙන්නේ එපිසෝඩ් 2 එකෙන් ප්‍රයිම් ඩිකෝඩ් සීරීස් එකේ. එතකන් අපි ගිහිල්ලා එන්න.